අම්මේ නැගිටින්න හදේ. මොකද ළමියෝ මේ කෑ ගහන්නේ කුකුලත් අතේ තියාගෙනම? අනේ මේ කුකුලා තේ තියාගෙන ආපුවම කොහමද දන්සලෙක් තියෙන කැමරා ටික ගේන්නේ? මෙයාට මදියනේ පිස්සුද? මොන දන්සල්ද ළමයා? ගමේ ගෑනු ටික ආපුවම ඕක කියන්නේ ඉඩ නැහැ අපිට. අනේ අම්මේ ඉඩ නැහැ කියලා හිතුව ෂෝක් එකට තියේ. පොඩි සෙල්ලමක් දන්නේ ඔයා කියන්නේ. එක දන්සලයි. ආප්ප තියෙනවා, වඩේ තියෙනවා, පැටිස් තියෙනවා, රෝස් තියෙනවා, නූල්ලස් තියෙනවා, තව මොනවාද? බිරියානි තියෙනවා, ෆ්‍රයිඩ් රයිස් තියෙනවා. තව මොනවාද කොත්තු තියෙනවා පොඩි සෙල්ලමක් තමයි යන් අපි ඉක්මනට යන් දන්සල් කන්න ඇහැ බොලේ කොහෙද ඒ දන්සල තියෙන්නේ අපි තුන්දෙනාම ගියා නම් අද දවසේම යන්න ඕනේ අපිට හොඳට කාලා ආවේ හැකි නේද ඒක තමයි යන්නේ මම මේ වාර මෙච්චර මේ ඇහැරවන්නේ යන් අපි පොලිමේ ඉඩක් අල්ල ගන්න නැත්තම් ඉතින් ඉක්මනට ගේන්න වෙන්නේ නෑනේ ඒ මක්කටේ කෙල්ලේ මක්කඩේ ගන්න යන්නේ දන්නේ නැද්ද? අද මේ මුළු ගමම දන්සල් පොලිමේ. ඕකේ උදෙන්ම ගියේ නැත්තම් ඉඩක් අල්ල ගන්න වෙන්නේ නැහැ. ඉතින් හෙට තමයි ගෙදර එන්න වෙන්නේ. එන්න. එන්නකෝ. කමලාවතියෝ. එහා ගෙදර නැන්දත් ඉල දන්සල් කන්න යන්නේ. එන්නනේ. කමලාවති. නැත්ද ගෙදර? සිරියල් අතා නැන්ද ඇවිල්ලා තියෙන්නේ. ඇයි නැන්ද? කෙල්ලේ මේ උඹලා දන්සල් වදින්න යන්නේ නැතේ? දන්සල් වදින්න? කවුද නැද දන්සල්ට කියලා වැඩ වෙදින්නේ? අපි නම් ඉතින් දන්සල් කන්න යන්නේ. කෙල්ලේ උඹ තමයි හරිම කතාව කිව්වේ ඈ. අම්මේ මේ ඔයා තව විනාඩි 10කින් විතර එන්න ඈ. එතකොට ඔයාලට පුළුවන් මට පස්සෙන් ඉන්න. මම යන්නම්. ඔයා පස්සෙන් ඉන්න ඊට පස්සේ මම කෑම කරගෙන ආයෙ ඔයාගේ පස්සෙලුත් එනවා. යයි. යන්නේ. ඔයා විනාඩි 10කින් එන්න ඈ. නැත්නම් දන්සල් ඉවරයි. අම්මේ අත්තමට දානෙන් බාස්කට් එක තරම් ගන්න මේ කෙල්ලේ ඒක මදිවි අර ලොකු බාස්කට් එක ගේන්න කියපන් ඕනේ වැඩිපුර ගෙනාව තේර ෆ්‍රිජ් එකේ දාලා කෑවෙයිනේ ඒක අරන් එන්න වරින් යන්න ඒක අරගෙන අම්මේ මේ තාත්තාව දන්සල ගාවට එන්න කියන්නේ මා දන්සල ගාව ඉන්නවා වත් එන්න ඉක්මනට මම යනවා එලා ඉක්මනට එන්න කෙල්ලේ උඹ දැන්ද යන්නේ? දැන්ද? මොකද මේ අතින් කටුනේ ඔක්කොගෙම එල්ලගෙන. ඇයි බං? ෆ්‍රිජ් එකේ දාලා ගත්තනම් බීල් කීයක් කෑහැකිද කියපන්කෝ. නැන්දි. ඔයා කොහොමද නැන්දි දන්සලෙන් ඔච්චර කෑම ගොඩක් ගත්තේ? නෑ බං. මම ළමයටත් එක්ක ගිහලා පිගන් දෙක අරගෙන ගියා. පිගන් දෙක අරන් ගිහලා බාස්කට් එක පුරව ගත්තා බං. හරි මහන්සි කෙල්ලේ. බාස්කට් දෙක උස්සන් ඇවිල්ලායි පොලිමේ ඉඳලායි ඉන්න බෑ අප්පා කැර කිල්ල වගේ කලන්තේ වගේ අම්මේ යන්නත් අමාරුයි වගේ බන් දැන්නම් මහන්සි කෙල්ලේ අර කුඹුරු දන්සලේ එළියට රතින් යපත්තුනේ මේ උඹ මේක තියාගනින් නෑ මං ටක් ගාලා දුවලා ගිහලා එන්නම් අයියෝ නෑ අම්මා ඕයි දුම්මෝ නැන්දේ අයියෝ ඇයි නැන්දේ ඔයා දැන් කිව්වේ අමාරුයි මහන්සි ඉන්න බෑ කියලා නෑ බං පිස්සුද උඹට දන්ස කන්න යන්න අමාරුවක් නෑ බං මං ඉක්මන ගිහලා කොමුඩු වරන් එන්න බින්දපන් ඔහම නැත වරින් යන්න